ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ දෙවුර දරාගෙන මේ තුන් සරණේ යමු අපි සෑමදින උත්තම සම්බුදු සරණ ලැබෙන්ටයි ගත් හැම සිල්පද නිති සුරකින්ටයි සිත සලසන මෙත් සිතම වඩන්ටයි සිත සතොසින් පින් රැස් කරගන්ටයි අප මුනිදුන් සිරිලක වැඩි ගමනේ පන්සියයක් රහතුන් පිරිවරුනේ සුමන සුරිඳුගින් ඇරයුම් ලැබුණේ සමනොල ගිරිහිස සිරිපාත දුනේ දුනිල් මිනි මත රැඳි සිරිපාදේ කඳු මුදුනත බබලන සිරිපාදේ නෙගුණු සඳක් වැනි මුනි සිරිපාදේ වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ සමනොල සිරසේ රැඳි සිරිපාදේ සුමන සුරිඳු සුරකින්න සිරිපාදේ ගත සිත සනසන මුනි සිරිපාදේ වැතිර වඳිමු සම්බුදු සිරිපාදේ සමන් සුරිඳු වඳිනා සිරිපාදේ ගිමන් නිවන අප මුනි සිරිපාදේ පවන් සලාමල් පිදු සිරිපාදේ නිවන් පතා වඳින්නෙමු සිරිපාදේ සිරිපාහිම වන අරණේ තිබෙනා මුනි පාසල කුණ සුවසේ දිලෙනා සතපාගෙන මුනි ගුණයෙන් දිලෙනා නිවන් පතා සිරි
පාදය වඳිනා සිව් ගංගා සම නොලින් ගලන්නේ පව් හැමසේදී පිරිසිදු වන්නේ සෞසත වෙත හැම මෙත් පතුරන්නේ සාදු සාදු සිරිපා නම දින්නේ සාදු සාදු සිරිපා නම දින්නේ හෙළ දිවයින වැසී සියලු සතුන්නේ පිනටයි බුදුවරු මෙලෙස වඩින්නේ සිරිපා සමනොල හිස පිහිටන්නේ සමනොල සිරසයි අපි නම දින්නේ සිරිපා වැඳුමට මිනිසුන් එන්නේ වෙසක් නොසිතා කන්ද නගින්නේ මුනිදුගේ සිරිපා මුදුනි තිබෙන්නේ සිරිපා දුටු විට දුක දුරුවන්නේ ලංකාදීපෙට මුනිදු අඩින්ටයි සමනොල සිරසෙහි පාද තබන්ටයි ඒ ගැන දැන් අපි සිහි කරගන්ටයි කරුණා කරමින් කන්ද නගින්ටයි සැරියුත් මුගලන් රහතුන් වඩිනා රාහුල කස්සප රහතුන් වඩිනා පන්සියයක් මහා රහතුන් වඩිනා රහතුන් මැද මුනි සිරිපා තබනා සිරිපා හිමවන ගිරිහිස තිබෙනා මුනි පාසල කුණ සුවසේ දිලෙනා පිනිපා කිරුමට පියවර තබනා සිරිපා වැඳුමට කළ පින් තිබෙනා අප මුනිදුගේ රන් සිරිපා වන්නේ වන ගැබ මැද රන් ගිරිහිස වන්නේ පුන් පෝදාරන් සඳ විලසින්නේ
කිරිහිස මුදුනේ සිරිපාවන්නේ මුනි ගුණ සීවෙන මුනි සිරිපාදේ කරුණා කරමින් මුනි සිරිපාදේ අසිරිය සසුනේ මුනි සිරිපාදේ සමට සතුට දෙන මුනි සිරිපාදේ සිරිපාදුටු විට සිත සැනසෙන්ටයි සෝකතවුල් හැම දුක් දුරුවෙන්ටයි නීක මුනිදු ගුණ සිහියට එන්ටයි සාදු සාදු සිරිපා නමදින්ටයි සාදු සාදු සිරිපා නමදින්ටයි සාදු සාදු සිරිපා නමදින්ටයි සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු අටසිල් සමාදන් වුණු පින්තුන් හැර අනිකුත් අය පන්සිල් ධර්ම කියන්නේ මේ විදියට සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද
පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද හේතු වේවා සාදු සාදු. පින්වත්නි, අද අපි සියලුම දෙනා අපගේ භාග්‍යතුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත උතුම් වූ සිරිපා යුගල සීකරමින් මෙම අසපුවේ තැන්පත්ව සිටින සිරිපා සටහන අභියස ගිලම්පස තෙල්මල් පහන් සුමුදුන් ආදී තැන්පත් කරමින් මලින් සරසවමින් ඒ සිරිපා වහන්සේට වන්දනා කරමින් අද අපගේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරන දවස. පින්වත්නි, අපට සිරිපතුල කියව මතක් වෙන්නේ පින්වත්නි අපගේ භාග්‍යතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව ලක්දරට වැඩම කරමින් උන්වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග ලංකාවේ උස් භූමියක් වන සමනල සිරසට වැඩම කරලා සමන සමන් දෙවියන්ගේ අඩවියට වැඩම කරලා උන්වහන්සේගේ විමානී සිරිපා තබපු ඒ සිරිපා කන්ද තමයි අපි කාටත් සිරිපාද කියවම මතක් වෙන්නේ. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේට රන්වන් වූ සිරිපා යුගලක් පිහිටියා. ඒ වගේම මේ මහා පුරුෂ ලක්ෂණ ගණනාවකින් සමන්විතයි අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ සිරිපාවන්. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ සිරිපා සටහන් තබන්නේ මේ ලෝකේ දෙවියන්ට මිනිසුන්ට වන්දනා කරලා පින් රැස් කරගන්න. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ මේ සිරිපා සටහන සම්බුද්ධ අධිෂ්ඨානයකින් තොරව මේ මහ පොළොවේ පිහිටන්නේ. උන්වහන්සේ සසරී පිරු පාරමිතාවන්ගේ පුණ්‍ය මහිමයට උන්වහන්සේට ලැබුණා මනාකොට පොළොවේ පිහිටන සිරිපතුලක්. ඒ වගේම දිග ඇඟිලි සහිත සිරිපතුලක්. ඒ වගේම දහසක් චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත සිරිපතුලක්. ඒ වගේම පින්වත්නි දික්කු විලුඹකින් යුක්ත වූ සිරිපතුලක්. ඉතින් මේ ආකාරයට භාග්‍යතුන් වහන්සේට උතුම් වූ සිරිපා යුගලක් ලැබෙන්න උන්වහන්සේ සසරේ කරපු පින් තියෙනවා. පාරමිතා පුරද්දී උන්වහන්සේ බොහෝ ජනයාට සැප පිණිස හිතසුව පිණිස උන්වහන්සේ බොහෝ කැපකිරීම කරලා තමයි පින් රැස් කරේ. උන්වහන්සේ සසරේදී පින්කම් කරද්දී තනියම පින්කම් කරලා නැහැ. පිරිවර ජනයා එකතු කරගෙන තමයි මහා බෝසතාණන් වහන්සේ පින් කරගෙන තියෙන්නේ. තනියම නෙමෙයි, තමන්ගේ පිනට අනිත් අය සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම උන්වහන්සේට ලැබිච්ච ඒ බලයෙන් සසරේ පාරමිතා පුරන කර උන්වහන්සේට යම් බලයක් ලැබුණත් හැකියාවක් ලැබුණත් ඒවා මුල් කරගෙන කාටවත් පීඩාවක් ඇති කරලා නැහැ. බොහෝ දිනාට යහපත පිණිස බොහෝ දිනා සතුරු වදුරු වලින් ආදීන් ආරක්ෂා කරලා තියෙනවා. මේ ප්‍රශ්න වලින් අනුතුරු වලින් සත්‍ය මුදවලා තියෙනවා. ඒ වගේම පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ කුසල් දහම් වල සමාදන් වෙලා ඒ කුසල් දහම් වල ස්ථීරව පිහිටලා ඉන්නවා. ඒ සීලය ගුණයක් පුරනවා නම් පිහිටලා ඉන්නවා නම් ඒකේ දිගටම රැඳෙලා ඉඳලා තියෙනවා. දුර්වල වීර්යයෙන් නෙමෙයි උන්වහන්සේ ගුණධර්ම පුරලා තියෙන අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ අදිෂ්ඨානයට අනුව කුසල් දහම් වල රැඳිලා ඉඳලා තියෙනවා. කාටවත් උන්වහන්සේ යෝගින් පෙළන්න බැරි වෙලා තියෙනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරපු විදිහටම පිළිවෙත් පුරලා තියෙනවා. ඉතින් ওই විදිහට පින්වත්නි සසරේ පුරපු නිසා භාග්‍යතුන් වහන්සේ පාරමිතා පුරපු නිසා උන්වහන්සේට දිග ඇඟිලි ලැබිලා තියෙනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ
සමලිස පොළොවේ පිහිටන ඒ පාදේ ලැබීම නිසා ඒ කියන්නේ ඒක ලැබෙන්න හේතුව තමයි මනාවකට කුසල් දහම් වල පිහිටලා ඉන්න එක. සමලිස පොළොවේ පිහිටන පාදයක් ලැබිලා තියෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ පාදේ ලැබීම නිසා උන්වහන්සේ තුල මේ ලෝකේ කාටවත් රාගය උපද්දවන්න බෑ. ද්වේෂය උපද්දවන්න බෑ. මෝහය උපද්දවන්න බෑ. සම්බුද්ධත්වයට පත් වෙන්න ප්‍රථමත් උන්වහන්සේට උන්වහන්සේම හිතුවොත් තමයි රාග සිතුවිල්ල ඇති වෙන්නේ. වෙන කාටවත් රාගය උපද්දවන්න බෑ. අනුමනාකොට සසරේ කුසල් දහම් කිරීමේ පුණ්‍ය විපාක. ඒ වගේම පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ සිරිපා සටහනේ තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ නිසා දෙව් මිනිසුන් උන්වහන්සේගේ සිරිපා සටහන දැක්කට පස්සේ අඳුර ගන්නවා. ඒ කාලේ ලක්ෂණ ශාස්ත්‍ර ඉගෙන ගත්ත අය පවා අඳුරගෙන තියෙනවා මේ නම් මහා පුරුෂයෙක්ගේ පුරුෂ සටහනක්මයි. මේක මහා පුරුෂයාට පිහිටන පියවර සටහනක්මයි කියලා අතීතයේ හිටපු බ්‍රාහ්මණවරු ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් තිබ්බ සිරිපතුල දැකලා උන්වහන්සේ හොයාගෙන වැඩලා තියෙනවා. ද්‍රෝණ බමුණ ආදී ඒ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහන දැකලා තමයි පුදුමයටපත් වෙන්නේ. ඊළඟ මාගන්දී බමුණ පුදුම වෙනවා මේ පුරුෂයා නම් මේ ලෝකේ කාටවත් රාගයෙන් මනින්න බැරි කෙනෙක් කියලා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත සිරිපා සටහන මේ ලෝකේ තියෙනවා නම් තියන්නේ අදිෂ්ඨානයක් නිසාමයි. බොහෝ දිනකට යහපත පිණිසම උන්වහන්සේ සිරිපා සටහන මහ පොළොවේ තියලා මේක මැකෙන්නේ නැතුව තිබේවා කියලා අදිෂ්ඨාන කරන්නේ. ඒ විදිහට තියලා තියපු අවස්ථා දේශනාවල තියෙනවා, කතාවල තියෙනවා. කාගේ හරි යහපතින් තමයි තමන් වහන්සේගේ සිරිපා සටහන මහ පොළොවේ තියෙන අදිෂ්ඨාන කරලා තියෙන්නේ. මේ කුක්කුට මිත්ත වැද්ද ඇතුළු මේ පිටස දමනය කරද්දි ඒත් එහෙමයි. ඒ වැද්දගේ බිරිඳ ඇතුළු දරුවන්ගේ බිරිඳවරු හොයාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ පියවර සටහන ඔස්සේ. ඒ වගේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන නිසා මේ ලෝකයේ මිනිස්සු රාගය දුරු කර ගැනීම පිණිස ඒ සිරිපා සටහන සිහි කරලා වැන්දත් ඒ අයට රාගය දුරු කරගන්න ඒකේ පිළිපකාර වෙනවා. යම් පුදු පූජාවන් පැවැත්වුවොත් මේ ලෝකේ රාගයෙන් පෙළන්න බැරි ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපා සටහන සාක්ෂි දරමින් තමයි සිරිපා සටහන පොළොවේ හෝ යම් තැනක පිහිටලා තියෙන්නේ. ඒ සිරිපා සටහන යමෙක් සිහි කරගෙන දැකබලා වදිනවා නම් අනේ අපට රාගය දුරු කරගන්න, ද්වේෂය දුරු කරගන්න, මෝහය දුරු කරගන්න මේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වැඳීමේ පින් උපකාර වේවා කියලා වැඳුත් ඒ කෙනාට ඒකාන්තයෙන් රාග දේශ මොහ දුරු වීම පිණිස ඒ පින උපදිනවා. පින්වත්නි මේ ලෝකයට මුලින්ම මහ බෝසතාණන් වහන්සේ බිහි වෙද්දී ඒ සිරිපා යුගල තමයි මේ ලෝකයට මුලින්ම පෙනුනේ. ඒ වගේම සම්බුද්ධ පරිනිර්වාණයේදී මහා කස්සප මහ රහතන් වහන්සේ වැඩියට පස්සේ අවසානයේට පෙනුනේ උන්වහන්සේගේ රන්වන් සිරිපා යුගලමයි. ඒ සිරිපා වෙහෙසෝමින් භාග්‍යතුන් වහන්සේ කොයිතරම් දුර බැහැර වඩින්නද සත්‍යයන් සසර දුකින් ඈතර කරවීම පිණිස. ඉතින් පින්වත්නි එවන් වූ සිරිපා යමෙක් සිහි කරලා වදිනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ හා සමානව වදිනවා නම් අපට රැස් වෙන පින අපට ප්‍රමාණ කරන්න බෑ. දැන් ලංකාවේදී යමෙක් සිරිපාද කන්ද තරණය කරනවා නම් ඒ කෙනා තබන පියවරක් පාසා බුද්ධානුස්සතියේ හිත පිහිටන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ බැහැදකින් යනවා කියන අදහසින් තමයි දීපා විහිසෝමින් කයි විහිස නොබලා බුදු කෙනෙකුට වන්දනා කරන්න යනවා කියන අදහසින් තබන පියවරක් ගානේ පින රැස් වෙනවා. ඒ වගේ පින්වත්නි අතීතයේ බුදු පිළිම වහන්සේලා මුල්ම කාලේ බුදු පිළිම තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේ විදියට හැඳින්වුවේ සිරිපතුල් සටහන තමයි භාග්‍යතුන් වහන්සේ විදියට මිනිස්සු දැකලා වන්දනා කරේ. ඊළඟ නිලුම්මල ධර්ම චක්‍රයව තමයි ශාස්ත්‍රුන් වහන්සේ විදියට අතීතයේ වැඳලා තියෙන්නේ.
පස්සේ කාලේ තමයි පිළිම නිර්මාණය වෙලා තියෙන්නේ. මුල්ම කාලේ භාග්‍යතුන් වහන්සේ විදිහට පිළිම වහන්සේලා තිබිලා නැහැ. ඉතින් ඒක නිසා පින්වත්නි අපි හොඳට භාග්‍යතුන් වහන්සේට වදිනවා කියන අදහසින් මේ සිරිපා වන්දනා කරමින් පින් රැස් කරගන්න අපිටත් රාග දේශ මොහ දුරු කරගන්න මේ පින් උපකාර වේවා කියන අදහසින් ඒ විරාගී ශාස්ත්‍රඥ වහන්සේගේ උතුම් සිරිපා සටහනට අපගේ নমස්කාරය වේවා. යෝගී මේ පින්බිමේ තිබෙන ඉරාන්වන් සිරිපා සටහනට යනුරුවට අපගේ নমස්කාරය වේවා. යෝගී පින්වත්නි අපි දන්නවා භාග්‍යතුන් වහන්සේගේ උතුම් සිරිපා සටහනක් සිරිපාදී භාග්‍යතුන් වහන්සේ සිරිපා සටහන තැබුවේ සුමන සමන් දිව්‍යගේ ආරාධනාවෙන්. සුමන සමන් දිව්‍ය ආරාධනා කරාට පස්සේ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත ඒ නිල් මණිකක් මත තමයි භාග්‍යතුන් වහන්සේ සිරිපතුල පිහිටෙවි. වම් සිරිපා සටහන. ඊළඟ තූපාරාමේ ඉදිරියේ පාදලාංචන චෛත්‍ය කියලා චෛත්‍යය ඇතුළේ එතරම් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහන තිබෙන බවට සැලකෙනවා. ඒ වගේම මාන්‍යක්කිත නාරජ විමානයේ වන කැලණියට වැඩම කරපු අවස්ථාවේ ඒ කැලණි නාග විමානයේ භාග්‍යතුන් වහන්සේ සිරිපා සටහනක් තබලා තිනවා නාගයන්ට වන්දනා කිරීම පිණිස. ඒ වගේ පින්වත්නි ඉන්දියාවේ නර්මදා කියන නදිය අසල භාග්‍යතුන් වහන්සේ වැඩ කරු මොහොතේ ඒ නදී භාග්‍යතුන් වහන්සේ සිරිපා සටහනක් තබලා තියෙනවා. ඒ වගේම සත්‍යබද්ද කියන පර්වතයේ සත්‍යබද්ද කියන බ්‍රහ්මණයා ඒ තාපසයන්ව ගෙහෙන්න වැඩි අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒතුම මාර්ගඵල ලැබුවට පස්සේ ඒ ස්ථානයේ සිරිපා සටහනක් තියලා තියෙනවා. ඒක තමයි අදට ඉන්දියාවේ ගොඩාක් මිනිස්සු වන්දනා කරන්න යන ඔය තිරුපති කියන කෝවිල තියෙන්නේ ඒ සිරිපා සටහන තියෙන ගැන. ඊළඟ පින්වත්නි යෝනකපුර කියන මක්කම දැනට ඔය මුස්ලිම් මිනිස්සු වදින ස්ථානයේ වට කරලා තියෙන්නේ. මේ මැද තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහනක්. ඒක වහලා තියෙන්නේ. ඊළඟ පින්වත්නි ඔය විදිහට ඊළඟ ගංගානම් නදිය අසබඩ ඊළඟට විෂ්ණුපාද ටෙම්පල් කියන ස්ථානයේ ඒ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහනක් තමයි අදට හින්දු මිනිස්සු වදින්නේ. ඒ වගේ ඒ භාග්‍යතුන් වහන්සේ තබපු සිරිපා සටහනවල ලංකාවේ නොයෙක් තැන්වලක් තියෙනවා. ඒ වගේම ඉන්දියාවෙත් තියෙනවා. ඒකට හැම තැනකම අදටත් මිනිස්සු වෙන ආගම්වල අය හරි කමක් නැහැ. ඒවා වදිනවා මොකක් හරි පිටක් තියෙන නිසා. එහෙනම් බලන්න භාග්‍යතුන් වහන්සේ සිරිපා සටහනින් සිතක් සැදෙන නිසා තමයි මිනිස්සු නොදැනහු මොකක් හරි අදහගෙන වන්දනා කරන්නේ. අපිට අද තියෙනවා බුදුරජාණන් වහන්සේ අප කෙරේ කරුණාවෙන් වැඩම කරමින් තබු සමනොල ගිරිහිස තියෙන සිරිපා සීකරගෙන අපිට වදින්න පුළුවන්. බොහෝ දෙනෙක් බොහෝ කැපකිරීම කළ වන්දනා කරන්න යනවා. අතීතයේ මිනිස්සු ගීතුරු ඉඩකඩම් ලියලා තියලා තමයි මේ සිරිපා වැඳලා තියෙන්නේ. ඒ තරම් ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ ජීවිතේවත් ගැන හිතන්නේ නැතුව තමයි සිරිපාද වන්දනා කරන්න තියෙන්නේ. ඒ තරම් ආශිර්වාදයක් සිතක් අතීතයේ හිටපු අයට සැලසීලා තියෙනවා. ඉතින් පින්වත්නි අපි අපගේ භාග්‍යතුන් වහන්සේගේ ඒ සමනොල ගිරිහිස සුරකින්න සුමන සමන්තිවියන් ඇතුළු සියලුම දේවවරු සමගින් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහන අපි වන්දනා කරමු. ඒ තැන්පත් කරපු පූජාවන් දීපවරු සමග පූජා කරමු. කවුරුත් කියන්නේ විදිහට සමන් සුරිඳු වඳිනා සිරිපාදී සමන් මලින් පුදනා සිරිපාදී සමන් පව්වේ තිබෙනා සිරිපාදී ගිමන් නිවන අප මුනි සිරිපාදී බඹලොව දෙවිවරු සීසත් ගන්ටයි සත් දෙවිඳුන් සක නාද කරන්ටයි
සුයාම දිව්පුතු පවන් සලන්ටයි අප මුනි දුගි සිරිපා නමදින්ටයි පන්සිලු වීණා නද පතුරන්ටයි සතර වරම් දිවි පුතුන් වඩින්ටයි සමන් සුරිඳු දැන් සාදු කියන්ටයි සාදු සාදු සිරිපා නමදින්ටයි මයුරා පිට කඳ සුරිඳු වඩින්ටයි දොළොස් අතක් ගෙන සාදු කියන්ටයි මුක සයකින් බුදු ගුණම කියන්ටයි කඳ සුරිඳුන් සිරිපා නමදින්ටයි සිම්පති දෙවිවරු පිරිවරෙන්ටයි ගිජු කොළු පව්වක් දුටුවා විලසින් නලල තබා ගල මත නමදින්ටයි සිරිපා වැඳ මුනි දුන් නමදින්ටයි හැම දෙවියන් වඳිනා සිරිපාදී නා කැලමිනි පුදනා සිරිපාදී නලල තබා වඳිනා සිරිපාදී වඳිමු සම්බුදු සිරිපාදී සුරන් බඹුන් සිරිපා නමදින්ටයි සමන් සුරිඳු නිති මලින් පුදන්ටයි සවන් පුරා බුදු ගුණම අසන්ටයි ගිමන් නිවන සිරිපතුල වඳින්ටයි සාදු සාදු සිරිපතුල වඳින්ටයි ගෞතම මුනි දුගේ ගුණ සිහිවෙන්ටයි ගෞතම මුනි දුගේ පාද වඳින්ටයි ගෞතම මුනි දුගේ සරණ ලැබෙන්ටයි ගෞතම සසුනේ පිහිට ලැබෙන්ටයි සාදු සාදු තිරුවන් කරමු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා
චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝනේති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පටිච්චිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සාදු උතුම් සිරිපා පීඨි ස්ථාන සීකරමින් අපගේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරමු. කියන් කවුරුත් යන්නම් මදාය නදියා පුලිනේ චතීරේ යන් සච්ච බද්ද ගිරිකේ සුමනා චලග්ගේ යන් තත්ත යෝනක පුරේ මුනිනෝච පාදං සම්පාද ලාංඡන මහං සිරසා නමාමි සාදු ඒ භාග්‍යවතු අරහතු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සියලු රාග ද්වේෂ මෝහ
ප්‍රහාණය කළසේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක සිත කය වචනය පිරිසිදු කළසේක ඒකාන්තයින්ම අරහං වනසේක මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළසේක සම්මා සම්බුද්ධ වනසේක බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය චතුප්පපාත ඥානය ආසවක්ඛය ඥානය උපදවාගත්සේක අනන්ත වූ බුද්ධ ඥානයන් උපදවාගත්සේක අවබෝධයෙන් යුතුවම ජීවිතය ගත කළසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සොඳුරු නිවන් මඟ වන ආර්යශ්‍රාංගික මාර්ගයේ ගමන් කළසේක සොඳුරු අමනිවනට වැඩම කළසේක සුගත වනසේක බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝකද සියලු දිව්‍ය ලෝකද මේ මනුලෝකද සතර අපාය ආදී සියලුම ලෝකයන් අවබෝධ කළසේක ලෝක විදුවනසේක දමනය කිරීමට නොහැකි වූ අකීකරු සත්වයන් දමනය කළසේක අනුත්තර පුරිස ධම්මසාරති වනසේක බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ වනසේක සත්තා දේව මනුස්සානං වනසේක
මහා කරුණාවෙන් යුතුව මధుර මනෝහර ලෙසින් උතුම් දහම් දෙසූසේක බුද්ධ වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්විත වනසේක අනන්ත වූ බුද්ධ ඥානයන්ගින් සමන්විත වනසේක අනන්ත සිල් ඇතිසේක අනන්ත සමාධි ඇතිසේක අනන්ත ප්‍රඥා ඇතිසේක බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අනන්ත වූ සම්බුදු ගුණයන් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක භගවා වනසේක භගවා වනසේක භගවා වනසේක මෙසේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මඩලකින් යුතුව ගම්නියම් ගම් සිසාරා සිරිපතුල් වෙහෙසවමින් වැඩම කරමින් උතුම් දහම් දෙසූසේක බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ලක්දෙරණට තෙවරක් වැඩම කළසේක එසේ වැඩම කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව සුමන සමන් දිවිඳුන්ගේ ඇරයුමින් සමනොල ගිරිහිසට වැඩම කළසේක 500ක් මහරහතන් වහන්සේලා සමගින් වැඩම කළා වූ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රනීල මාණික්කයක් මත වම් සිරිපා සටහන තැබූසේක ඒ උතුම් සිරිපා සටහනට මම නමස්කාර කරමි. සාදු සාදු. පාරිභෝගික වස්තුවක් වන
පිරිසට මම නමස්කාර කරමි. සාදු සාදු කැලණියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කැලණි ගඟින් පහස ලබා ගම්පතුලෙහි තැබුවා වූ සිරිපා සටහනට මම නමස්කාර කරමි. සාදු සාදු නර්මදා නදීහි තැබුවා වූ සිරිපා සටහනට මම නමස්කාර කරමි. සච්ච බද්ධ පර්වතයේ තැබුවා වූ සිරිපා සටහනට මම නමස්කාර කරමි. යෝනක පුරයෙහි පිහිටා ඇති උතුම් සිරිපා සටහනට මම නමස්කාර කරමි. තූපාරාම සෑය අභියස තිබෙන්නා වූ පාදලාංචන චෛත්‍යයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු උතුම් සිරිපා සටහන සිහි කරමින් මේ පිම්බිමේ වැඩ සිටින්නා වූ මනරම් වූ අනුරුව සිරිපා වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු ඉතා සද්ධාවෙන් යුතුව අප විසින් පිළියෙල කරන ලද දල්වන ලද පහන් ආලෝක බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ප්‍රඥාලෝකයට උපහාර පූජාවක් ලෙසින් පූජා කරමි. පූජා වේවා. ප්‍රතිරගිය මිහිරි සුගන්ධය උතුම් වූ ගුණ සුවඳට උපහාර පූජාවක් ලෙසින් පූජා කරමි. පූජා වේවා. සිරිපා බියස තැන්පත් කරන ලද සරසවන ලද මේක සුවඳින් යුතු මේක වර්ණයෙන් යුතු සුපිකුණු සුවඳ මල් පූජා කරමි. පූජා වේවා. පිවිතුරුණු පැන් පූජා කරමි. පූජා වේවා.
සුමధుර ගිලන් පස පූජා කරමි පූජා වේවා ඔසුපන් පූජාව පූජා කරමි පූජා වේවා ප්‍රණීත චතු මధుර පූජා කරමි පූජා වේවා මනරම් සලු පූජාව පූජා කරමි පූජා වේවා බෝරජානන් වහන්සේට පළඳවන ලද කංචුක පූජාව පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවන් බුදුරජාණන් වහන්සේ උදෙසා සිරිපාබියස පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජාම වේවා සාදු පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ කැපකිරීමක් කරමින් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ශාස්ත්‍රඥ වහන්සේ මහා කරුණාවෙන් ගම්නියම් ගම් සිසාරා වැඩම කළ වූ ශාස්ත්‍රඥ වහන්සේව අපි සියලුම දෙනා ශාස්ත්‍රඥ වහන්සේ සීකරමින් ඒ ශාස්ත්‍රඥ වහන්සේ දිසා පූජාවන් සිද්ධ කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන සීකරමින් වන්දනා කරන අද දවසේ ඒ සිරිපා සටහනේ තිබෙනා වූ ආනුභාවය නිසා සම්බුදු කෙනෙක් වුණාම උන්වහන්සේට උන්වහන්සේගේ ජීවිතේ කාටවත් මේ ලෝකේ තොර කරන්න බෑ. උන්වහන්සේ යම් ආයුෂයක් තියනවාද ඒ ආයුෂය විඳලමයි උන්වහන්සේ මේ ලෝකේ පිරිනුවන් පාන්නේ. ඒ මනාකොට සසරේ රැස් කරපු පිනේ පුණ්‍ය විපාකයට මනාකොට පිහිටන පාදය ලැබිච්ච නිසා ඒක ලැබිච්ච අතුරු විපාක තමයි උන්වහන්සේට දීර්ඝායුෂ තියෙනවා ජීවිතේ කාටවත් තොර කරන්න බෑ. ඒ වගේම පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සිරිපාවන් තබමින් උන්වහන්සේ කොයිතරම් දුර වැඩම කරන්නට ඇත්තේ හැම මොහොතකම උන්වහන්සේ පියවරක් තැබුවේ සියලු සත්වයන් කෙරෙහි අනන්ත නිසිතක් වතුරෝමි. ප්‍රථම අවස්ථාවල භාග්‍යතුන් වහන්සේට 이르දීන් වැඩම කරන්නට අවස්ථාවක් තිබුණා. භාග්‍යතුන් වහන්සේ පාගමනින්ම වැඩම කරා. ඒ සිරිපා කොයිතරම් වෙහෙසවන්ට ඇද්ද බුදුරජාණන් වහන්සේ. දැන් අපි දන්නවා පරිනිර්වාණ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පිරිනුවට යන ගමනේදී ගිලන් වූ කයකින් වැඩම කළේ. උන්වහන්සේ සිරිපතුල් වෙහෙසවමින් ගමන් කරනකොට මේ සිරිපතුල් තබනකොට මේ මහ පොළොවට දැනෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණය. මහ පොළොවේ ගල් බොරළු අයින් වෙලා විසම තැන් සම වෙලා භාග්‍යතුන් වහන්සේට මිහිකත මාතාව පහසුවෙන් වඩින්න මාර්ගය සලසනවා. පින්වත්
පින්වත්නි කොයිතරම් වාසනාවන්තයිද කියනවා නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මුලින්ම මන්ලුවට වැඩම කරනකොට ඒ සිරිපා පිළිගත් පින්වත්නි පියුම් පිපිලා. ඒ වගේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් වූ දේවබමුණුගේ වන්දනාවද ඒ වගේම තමන්ගේ පිය රජාණන්ගේ පුංචි පුතෙක් වෙලා ඉද්දි වැඳුම් ලැබුවා. ඒ වගේම පිය රජාණන් වහන්සේගේ උතුම් ආචාර්යයන් වහන්සේගේ අසිත තවුසගේ වැඳුම් ලැබුවා. ඒ වගේ පූජනීය වූ සිරිපතුල් යමෙක් සිහි කරලා වදිනවා නම් පින්වත්නි අපටත් ඒ සිරිපා වැඳීම නිසා ඒකාන්තයෙන්ම යහපත සැලසෙනවාමයි. මේ මහා කරුණාවෙන් වැඩම කළා වූ ශාස්ත්‍රඥ වහන්සේගේ උතුම් වූ සිරිපාවල් ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ සිහි කරමින් මේ සිරිපා සම්බන්ධව සිදු අසිරිමත් සිදුවීම් ආදී සිහි කරමින් මේ මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත සුපතිත්ථිත පාද ඒ වගේම දික් විලුඹ සහිත සම්පාදය ඒ වගේ දික් ඇඟිලි සහිත පාද ඒ වගේම චාක්‍ර ලක්ෂණ වලින් යුක්ත දහසක් අර තිබෙනා වූ ඒ වගේම සැලකිනවා 108ක් මංගල ලකුණු වලින් භාග්‍යතුන් වහන්සේගේ පාදේ සමන්විතයි කියන එක මොයේ ලක්ෂණ තියෙනවා. එක එක රූප සටහන් ආදී මේ මහා පුරුෂ ලක්ෂණ විද්‍යාවට අනුව එක එක රූප සටහන් සඳහන් වෙලා තිබෙනවා. එතකොට 216ක් වූ මංගල ලකුණු පාද දෙකේම ගත්තොත් ඉවන් වූ සිරිපතුල් සිහි කරමින් අසිරිමත් සිරිපා අපි මේ ආකාරයට වන්දනා කරමු. සාදු කියම් කවුරු කල්ප ගණනකින් තුන් ලොව සනසා සම්බුදු කෙනෙකු පන්නේ දේව බඹුන්ගේ ආරාධනයින් මනු පියසට වඩිමින්නේ සත් පියුමන් මත සිරිපා තබමින් බෝසත් පුතුන් වඩින්නේ සාදු සාදු වඳිනිමු සිරිපාදී නිවන් පතා වඳිනිමු සිරිපාදී සාදු සාදු වඳිනිමු සිරිපාදී නිවන් පතා වඳිනිමු සිරිපාදී මහා පුරිස ලකුණින් බබලන්නේ ඊ සම්බුදු සිරිපාදී අටෝරාසියක් මංගල ලකුණින් බබලන මුනි සිරිපාදී සත් ලකුණින් දික් වූ විලුඹින් යුතු රැස් විහිදෙන සිරිපාදී වඳිමු වඳිමු සම්බුදු සිරිපාදී නිවන් පතා වඳිමු
නිමුසිරිපාදේ සාදු සාදු වඳින්නේ මුසිරිපාදේ නිවන් පතා වඳින්නේ මුසිරිපාදේ පිය රජිඳුන්ගේ ගුරු දෙවිඳුන්ගේ නලලත රැඳී සිරිපාදේ පිය රජිඳුන්ගෙන් ගුරු දෙවිඳුන්ගෙන් වැඳුම් ලැබූ සිරිපාදේ රන් රැස් විහිදෙන සිරිපා සිහි කොට වඳිනෙමු මුනි සිරිපාදේ වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ නිවන් පතා වඳින්නේ මුසිරිපාදේ සාදු සාදු වඳින්නේ මුසිරිපාදේ නිවන් පතා වඳින්නේ මුසිරිපාදේ සඳලු තලේ සිටි යසෝදරාවන් සිඟිති රහල් පුතුගින්වා රන් පාටින් බබලන සිරිපාදක සුන්දර ගීයක් ගෙයුවා අන්න පුතේ අර මිහි කත සනසා සම්බුදු සමිඳුන් වඩිනා වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ නිවන් පතා වඳින්නේ මුසිරිපාදේ සාදු සාදු වඳින්නේ මුසිරිපාදේ නිවන් පතා වඳින්නේ මුසිරිපාදේ නර්මදා විනා රජුගේ විමනේ පිහිටා ඇති රන් සිරිපා මිනි කැට වන්නෙත් ඇති නාරජුගේ විමනී තැබුවේ සිරිපා කතරක යෝනක පුරයි පිහිටිය
බබලන රන්වන් සිරිපා වන්දිමු වන්දිමු සම්බුදු සිරිපාදී නිවන් පතා වන්දිනිමු සිරිපාදී සාදු සාදු වන්දිනිමු සිරිපාදී නිවන් පතා වන්දිනිමු සිරිපාදී සමනොල සිරසට වැඩි අප මුනිදුන් සිරිපා සටහන තබනා ඉඳුනිල් මිනි මත රැඳි සිරිපාදී ලොවට සැපත සිත සදනා රන් රැස් විහිදෙන සිරිපා වඳිමින් දිව් බඹ සැම සැනසෙන්නේ වන්දිමු වන්දිමු සම්බුදු සිරිපාදී නිවන් පතා වන්දිනිමු සිරිපාදී සාදු සාදු වන්දිනිමු සිරිපාදී නිවන් පතා වන්දිනිමු සිරිපාදී පන්සාලිස් වස් පුරා ගෙවෙන තුරු ලෝ සත හැම සනසන්නේ මහා කරුණාවෙන් සිරිපා තබමින් ගමින් ගමට වඩිමින්නේ දම්සක කරකවමින් අප මුනිදුන් සිහනද පතුරාලන්නේ වන්දිමු වන්දිමු සම්බුදු සිරිපාදී නිවන් පතා වන්දිනිමු සිරිපාදී සාදු සාදු වන්දිනිමු සිරිපාදී නිවන් පතා වන්දිනිමු සිරිපාදී පිරිනිවනට වැඩි අප මුනිදුන්ගේ බබලන රන්වන් සිරිපා මහා කසුප් මුනිදුන්ගේ සිරසේ
අවසන්වර පිහිටන්නේ බුදුරැස් විහිදෙන අසිරිය දකිමින් ලෝ සත හැම සැනසෙන්නේ වන්දිමු වන්දිමු සම්බුදු සිරිපාදේ නිවන් පතා වන්දිනිමු සිරිපාදේ සාදු සාදු වන්දිනිමු සිරිපාදේ නිවන් පතා වන්දිනිමු සිරිපාදේ දීවනාග සුර බ්‍රහ්ම රාජ කැල නම දින රන්වන් සිරිපා මනුලොව මිනිසුන් පුදනා සිරිපා ලොවට සැපය සිත සදනා වන්දිමු වන්දිමු සම්බුදු සිරිපාදේ නිවන් පතා වන්දිනිමු සිරිපාදේ සාදු සාදු වන්දිනිමු සිරිපාදේ නිවන් පතා වන්දිනිමු සිරිපාදේ සුවඳ පැනින් පුදනා සිරිපාදේ සුවඳ දුමින් පුදනා සිරිපාදේ සුවඳ මලින් පුදනා සිරිපාදේ වැතිර වඳිමු සම්බුදු සිරිපාදේ මල් පහනින් පුදනා සිරිපාදේ ආලෝකින් පුදනා සිරිපාදේ සාදු සාදු වන්දිනිමු සිරිපාදේ වැතිර වන්දිමු සම්බුදු සිරිපාදේ සිසිල් පැනින් පුදනා සිරිපාදේ ගිලන් පසින් පුදනා සිරිපාදේ සාදු සාදු වන්දිනිමු සිරිපාදේ නිවන් පතා වන්දිනිමු සිරිපාදේ
පිහිත් පුදා වඳිනා සිරිපාදේ සලු පුදමින් වඳිනා සිරිපාදේ වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ වෙතිර වඳිමු සම්බුදු සිරිපාදේ වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ නිවන් පතා වඳිනිමු 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 සිරිපාදේ සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡ කෝජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලෝක උත්ති සම්පින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු නචකුද්දං සමාචරේ කිංචි නේන විඤ්ඤෝ පරේ උපතේ සුඛිනෝ වාක්ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඊකීති පාන භූතත්ති තසවාතාවරවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්සකානුකතෝ දිඨාවායේව අද්දිඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරණි උබ්බේත නාති මඤ්ඤේත කන්තතිනම් කංචි ධ්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානියම් බුද්ධං ආයුසාය ඒක පුත්ත මනුරක්ඛේ ඊවම්පි සබ්ද භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තං ච සබ්ද ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උත්තං අදෝච කිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ ආසයානෝ ආයාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මවේතං විහාරං නිදමාහු දිට්ඨිං චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දන්නහි ජාතු සම්බසෙය්‍යං පුනරේති කීතේන සච්චේන සුවත්ති හෝතු උදීතයං චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්පබාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබාසං උත්තා විහරේ මුදිවසං යේ බ්‍රහ්මනා වේද
දගු සබ්බ ධම්මේ අම්පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ චරති සන අපීතයං චක්ඛුමා ඒක රාජා පන්නෝ පඨවිප්පවාසු තන්තං නමස්සාමි හරිස්සවන්නම් පඨවිප්පවාසං තයජ්ජගුත්තා විහෙරේ මුරක්ඛින් යේ බ්‍රහ්මනා වේදගු සබ්බ ධම්මේ තීච්ඡමං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා විමුක්තියා ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ ආසන කප්පීති ඊතේන සච්චේන සුවත්ති හෝතු පරිත්තං යං ධනං තස්ස නිසින්නඨාන දෝරණං උදකං පිවිනාසේති සබ්බමේව පරිස්සයං සුත්තිනා ගබ්බ උත්ථානං යං ච සාදේති තං තේරස්සං ගුලිමාලස්ස ලෝකනාතේන වාසිතං කප්පට්ඨායි මහතේජං පරිත්තන්තං බනාමහේ සංවගිනි හරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පානං ජීවිතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති තේන සච්චේන සුවත්ති හෝතු භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ tu sabba mangalam rakkantu sabba devata sabba dhammanubhavena sada sotti bhavantu te bhavatu sabba mangalam rakkantu sabba devata sabba sanghanubhavena sada sotti bhavantu te sabbe buddha balapatta paccekananjayam balang arahantaram ca tejena rakkhan bandhami sabbaso utum sambuddhu balayen mase buddhu guna balayen rahatun ega tejasin siyalu rakawarana veva හැමෝටම සිතක් සාන්තියක් යහපතක් වේවා කියන අදහසින් මේ විදිහට කියන්න කවුරු අරහං බුදු ගුණය නිතර අපහට සිහි වේවා අරහං නිකලෙස් මුනිදුන් තුන් ලොව බැබලේවා අරහං යන උතුම් ගුණය දස අත විහිදේවා අරහං බුදු ගුණ බලයෙන් සිත සුවසලසේවා සම්මා සම්බුද්ධ ගුණය නිරත
සම්බුදු ගුණයින් සිරිලක බැබලේවා සම්මා සම්බුදු ගුණ ලොව දස අත විහිදේවා සම්මා සම්බුදු බලයෙන් සිත සුව සැලසේවා විඤ්ඤාචරණී බුදු ගුණ නිරතුරු සිහි වේවා විඤ්ඤාචරණී බුදු බල ලෝව තුල පැතිරේවා විඤ්ඤාචරණී සම්බුදු ගුණ කඳ විහිදේවා විඤ්ඤාචරණී බලයින් සිත සුව සැලසේවා සුගත ගුණින් යුතු මුනිඳුන් නිරතුරු සිහි වේවා සුගත ගුණින් හැම බාධක දුරුයි ජය වේවා සුගත ගුණති බුදු බලයට ලොව අවනත වේවා සුගත මුනිදු ගුණ බලයින් සිත සුව සැලසේවා ලෝක විදු බල මතුයි යහපත පැතිරේවා ලෝක විදු සම්බුදු ගුණ නිරතුරු සිහි වේවා ලෝක විදු බුදු ගුණයට ලොව අවනත වේවා ලෝක විදු ගුණ බලයින් සනසුම සැලසේවා පුරිස ධම්ම සාරථි බල නිරතුරු සිහි වේවා පුරිස ධම්ම ගුණ බලයින් සනසුම ලං වේවා පුරිස ධම්ම බුදු ගුණයට ලොව අවනත වේවා පුරිස ධම්ම බුදු ගුණයින් සමට සැපත වේවා
මිනිසුන්ගේ ගුරු දෙවි බුදු සමිඳුන් ගාවා සත්තා සම්බුදු ගුණයට ලෝය අවනත වේවා දිවි මිනිසුන් හට යහපත සැනසුම සැලසේවා සත්තා සම්බුදු ගුණයෙන් ලෝට සැපත වේවා බුද්ධ ගුණින් ලොවේ සැමට යහපත ඇති වේවා බුද්ධ ගුණින් සැමගේ දුක් කරදර දුරු වේවා බුද්ධ ගුණය තුලින් ලොවට නිත්‍යා සිරි වේවා බුද්ධ ගුණින් නිරතුරුවම ලොවට සැපත වේවා භගවා යන බුදු ගුණයෙන් යහපත පැතිරේවා භගවා යන බුදු ගුණයට ලොව අවනත වේවා භගවා බුදු ගුණය ලොවේ සැමටම වැටහේවා භගවා සම්බුදු ගුණයෙන් සැමට පිහිට වේවා නව අරහදී බුදු ගුණ නිරතුරු සිහි වේවා නව අරහදී ගුණයෙන් යහපත ඇති වේවා නව අරහදී බලයෙන් අකුසල් දුරු වේවා නව අරහදී බුදු ගුණ පිහිට අපට වේවා නව අරහදී බුදු ගුණ පිහිට අපට වේවා නව අරහදී බුදු ගුණ පිහිට අපට වේවා උදෑසන කාලේ භාග්‍යතුන් වහන්සේ උදෙසා බෝධීන් වහන්සේ උදෙසා සිරිපා වහන්සේ උදෙසා කිරියාහාර පූජාවන් සිද්ධ කළා.
ඒ වගේම උදෑසන මහා සංඝරත්න සාදානය පූජා කළා. ඒ වගේම උපාසක පින්තුන්ට ඒ දාන බාරගත් පින්තුන් විසින් දාන පිරිනැමුවා. ඉතින් උදෑසන දාන කටයුතු ඒ වගේම උදෑසන භාවනා සිද්ධ කළා. ඒ වගේම දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වුවා. ඒ වගේම අනතුරුව උපාසක පිරිසට දාන දෙමින් පින් රැස් කරගන්න තිබෙන මහා සංඝරත්න සදාපය පූජා කළා. ඒ වගේම සවස් කාලී සිරිපා වන්දනාව සිදු කරන ගිලන් ප්‍රසාදීය වාක්‍යතුන් වහන්සේට පූජා කළා. බෝරජාන් වහන්සේට පූජා කළා. සිරිපා වහන්සේට පූජා කළා. ඉතින් මේ ආකාරයට අද දවසේ අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලුම දිව්‍යයන්ට අනුමෝදන් කරමු. මෝදන් විත්වා පින්ව සද්දිවිතුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් විත්වා. ප්‍රදේශවාසී සියලුම දෙවියන් මේ පින් අනුමෝදන් විත්වා. සමන සමාන දෙවියන් මේ පින් අනුමෝදන් විත්වා. ඉෂ්ඨකාමී සියලුම දෙවිවරු මේ රටේ යම්තා පින් අනුමෝදන් වන දිව්‍ය පිරිසක් වේනම් ඒ සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් විත්වා. දෙවියන්ටද මේ පින අමා මහ නිවනින් සැනසීම පිණිසම එකසේ උපකාර වේවා. ඒ වගේම දවසේ උදෑසන කිරි ආහාර දානය ඒ වගේම සිරිපා වන්දනාව ආදී කටයුතු සිදු කරමින් මේ ආකාර විශේෂයෙන් පින් දහම් රැස් කරගන්නේ අචලා මහත්මියගේ හෙට දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන ඉතින් එතුමිය විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එතුමිය නමින් මේ ගියා වූ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. මේගේ සන්ධ්‍යා මල්කාන්ති මහත්මියට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. ඒ වගේම ඒ පින්කම් සඳහා නොයෙක් අයුරින් උදව්පකාර කළ සියලුම දෙනා නමින් මේ ගියා වූ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. අදීම පුතුමාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. ඒ වගේම දැනට දින දෙකකට ඉහතදී මේ පරිලෝක යන්ට දුන සුබසිංහ මහත්මයාට හොරණසප පූජා කළ සුබසිංහ මහතාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. ඒ වගේම අනන්ත වූ සසර පුරාවට අප නමින් මේ ගියා වූ පින් අනුමෝදන් වන ඥාති කියන මේ සියලුම ඥාති මේ පින් දැක බලා සතුටු වෙත්වා. අනුමෝදන් විත්වා. අනුමෝදන් විත්වා. සැපයෙන් සැපයටපත් වෙත්වා. සාපිපාසාදීගේ පෙළෙත් නම් ඒනත් මිදීම පිණිස මේ පින් උපකාර වෙත්වා. මියගේ ඥාතීන්ටද සසර දුකින්වත් මිදීමේ වාසනාව උදා වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම පින්වන්ත ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් පින්වන්ත ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දීර්ඝායුෂ ලබත්වා. පින්වන්ත ස්වාමීන් වහන්සේට අමා මහ නිවනින් සැනසීමට මේ පින් උපකාර වේවා. අපගේ ගෞරවනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. රටලෝක වාසී සීලාදී ගුණධර්ම දියුණු කරන සසුන සුරකින සියලුම සංඝරත්නයට මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම හෙට දින උපන්දිනේදී වෙන අචලා මහත්මියට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. චිරජීවනයේ සැලසේවා. සුවසේ පින් දහම් රැස් කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඇයට මේ පින් උපකාර වේවා. ඒ වගේම අචලා මහත්මියගේ දෙමව්පියන් දෙදෙනාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. ඒ පියන් මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් එම දෙදෙනාට තිරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංග රැකවරණය සැලසේවා. උතුම් වූ ධර්මාවබෝධී පිණිස දෙමව්පියන්ට මේ පින් උපකාර වේවා. ඒ වගේම සහෝදරයන් දිනේෂ් මාලිටත් ඒ වගේම අශේන් පුතණුවන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. ඒ දෙදෙනාට උතුම් වූ ධර්මාවබෝධී පිණිස සියලු කටයුතු සාර්ථක වීම පිණිස මේ පින් එකසේ උපකාර වේවා. ඒ වගේම මේ පින්කම් අචලා මහත්මිය නොයෙක් අයම උපකාර කරන්නට යෙදුනේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. ඒ වගේම ඒ උදව්පකාර කළ සියලුම දෙනාගේ පවුල්වල සිටින සියලුම දෙනාටත් ඒ වගේම අද දවසේ මේ පින්කමට නොයෙක් අයම උපකාර කරන්නට යෙදුණු සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීම හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.
ඒ වගේම අද දවසේ උපන්දිනයේ සමරු තුන්වෙනි උපන්දිනයේ සමරු අනේජ පුතණුවන්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වීමෙන් උදරවාට තෙරුවණේ අනන්ත ආශිර්වාද දිව්‍යංගය රැකවරණය සැලසේවා සෝසේ මේ ජීවිතේ පින්දාම් රැස් කර ගැනීම පිණිස අනාගත කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස සියලු ආරක්ෂාව රැකවරණය සැලසේවා යග්මත් දවසේ නොඑක ආකාරයෙන් දම්පැන් පූජා කළ හේල දානේ පූජා කළ උපාසක පින්වතුන්ට දානේ දුන් ඒ වගේම දහවල් දානේ පූජා කළ මේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා නොඑක අයුරින් වත් පිළිවෙත් සිදු කරමින් මේ කටයුතු කරන්නා වූ සියලුම දෙනාට ඒ වගේම මාසිකව දානේ පිරිනමන සියලුම පින්වතුන්ට යොදු ජලය සඳහා විදුලිය සඳහා ඒ වගේම ආවාස සඳහා දායකත්වයේ දරන මේ සියලුම දෙනාට ආරාම පූජා සඳහා දායකත්වයේ දරන හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා නොඑක අයුරින් මේ ස්ථානයේ පවත්වාගෙන යාමට උපකාර කරන සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා යෝගී ලංකා වාසීන් අපගේ දෙමව්පියන්ට ඒ වගේම ගුරුවරුන්ට නායක මිතුරන්ට දුවා දරුවන්ට ඒ වගේම මේ පින්වතුන් රැකී ආරක්ෂා කරන ස්ථානවල සිටින සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වීමෙන් හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා වෙනවා කටි අනුමෝදන් කරන්නේ විශේෂයෙන් වජිර මහත්මයාගේ අදාහදාන පින්න වජිර මහත්මයාගේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේ කමීට දින 8කට ඉදදී මෑණියන් මේ පරිලෝකියා එතුමියගේ පරලෝක ජීවිත සපවත් වෙත්වා සසර දුකින් අත් මිදෙත්වා කායේන වාචා චිත්තේන මනෝදේන මයා කතං අච්චයං කම්මේවන්ති දුරිපඤ්ඤේ තථාගතේ කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං චයං කම්මේ ධම්ම සම්දිට්ඨික කායික කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ පුඤ්ඤ අනුත්තරස් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මියුච්ච අතුනිපාන සම්පatti මිනාති සමිච්ඡතු සීල දනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සුවපත්තේවා හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය Thank you.